you cute gifts. Yeah, but Oh. these වැලන්ටයින් දිනේ සමරන්නේ පෙම්වතුන් විතරක්ද? පෙම්වතුන් විතරක් නෙවෙයි ආදරය කරන ඕනෑම කෙනෙකුට වැලන්ටයින් සමරන්න පුළුවන්. ඒක පවුලේ ඕනෑම කෙනෙක්, මිතුරන්, එහෙමත් නැත්නම් අපි ආදරය කරන ඕනෑම කෙනෙක්, නැත්නම් තමන්ට උනත්. ඉතින් මේක විවිධ අය විවිධ විදියට දකින්න පුළුවන්. ඒක ඉතින් තමන් දකින විදිය සහ තමන්ගේ කැමැත්ත. නමුත් ඉතින් හැම දෙයකම අඩුපාඩු වැරදි හොයා ඉන්නවට වඩා තමන්ට හොඳයි කියලා හිතෙනවා නම් තමන්ට ඒ තුලින් සතුටක් ලබන්න පුළුවන් නම් පුංචි හරි දෙයක් ලෝකයට දෙන්න පුළුවන් නම් ඇයි අපි ඒක නොකර ඉන්නේ? ඉතින් මේ පාර වැලන්ටයින් එක මට වෙනස්. මොකද ෆ්ලාවියා දැන් නර්සරි යන නිසා එයා නොඑක් දේවල් දැන් ගෙදරට අරගෙන එනවා. සමහර දේවලින් ඇත්තටම මටත් තියෙනවා දේවල් ඉගෙන ගන්න. මේ පාර එයාගේ පන්තියේ වැලන්ටයින් දිනයට යොදාගෙන තිබුණේ අම්මට කොහොමද සෙනෙහස සහ අගය ප්‍රකාශ කරන්න කියලා. ඉතින් ඒ පුංචි අත්වලින් ලස්සනට කාඩ් එකක් හදලා ටීචර්ගේ සහයෝගය ඇතිව පවුමකට පුංචි රස දේවල් ගෙනහල්ලා තිබුණා මාව පුදුම කරන්න. ඒ වගේම නර්සරි එක ඇරිලා එනකොට ෆ්ලාවියාගේ ඩඩා එක්ක shopping ගිහිල්ලා ඒ පුංචි හිතට අම්මට මේවා හොඳයි කියලා හිතෙන පුංචි හරීම හුරුබුහුටි තෑගිත් එයා මේවට එකතු කරගෙන තිබුණා. ඉතින් මෙහෙම තමයි අපේ කියුට්ම ෆ්ලාවියාත් එක්ක කියුට්ම තෑගිත් එක්ක අපේ මේ ආදරණීය දවස ලස්සන මතක සැමරුම් එක්ක ගෙවිලා ගියේ. ලෝකයට ආදරය කරන්න ඕනි, සතුන්ට ආදරය කරන්න ඕනි, ගස්වැල් වලට ආදරය කරන්න ඕනි, යාළුවන්ට කරුණාවන්ත වෙන්න ඕනි. ඒ වගේ දේවලුත් එදා දවසේ ටීචර් කියා දුන්නා කියලා ෆ්ලාවියා ගෙදර ඇවිල්ලා කිව්වා. ඉතින් මම ඒ දේවල් එයාට ලොකුවට කියා දෙන්න ගියේ නැහැ. එයා ගොඩාක් පොඩි වැඩි නිසා ඒව කාලයත් එක්ක එයා තේරුම් ගනිවි. ඉතින් මට ඔයාලත් එක්ක මේක ෂෙයා කරගන්න හිතුනේ මම ලැබපු අත්දැකීමත් එක්ක ආදරය කරන්න එක දවසක් මොකටද කියා ඉන්නවට වඩා පොඩි හරි වෙලාවක් වෙන් කරගෙන අපිට ආදරය කරන අය වෙනුවෙන් පුංචි හරි වෙලාවක් වෙන් කරගෙන අපිට පුළුවන් නම් ඔවුන් වගේ කරන්න, අපිට පුළුවන් නම් ඔවුන්ට ස්තුතිවන්ත වෙන්න, ඒ අය එකට එකතු කරගෙන පුංචි සැමරුමක් කරන්න. අපිට පුළුවන් නම් අපිට ආදරය කරන අය සතුටටපත් කරන්න. ඉතින් අපේ ජීවිතවලට පුංචි මතක සැමරුම් එකතු කරගන්න අපිට පුළුවන් නම් ඒක ජීවිතේට කොයිතරම්නම් ලස්සන දෙයක්ද. ඉතින් ඒක තමයි මට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕන උනේ. ඉතින් ධනාත්මක සබඳතාවල ඇති වැදගත්කම, කෘතඥතාව පළ කිරීම, ආදරය, සෙනෙහස මේ දේවල් කොයිතරම්නම් ලස්සන දේවල්ද. මේ දේවල් වලින් කොයිතරම්නම් මිහිරි මතක අපේ ජීවිතවලට එකතු කරනවද. ඉතින් අපි පොඩි හරි වෙලාවක් වෙන් කරගෙන අපේ ආදරණීයන් එකතු කරගෙන අපේ ජීවිතවලට පුංචි හරි මිහිරි මතක එකතු කරගන්න පුළුවන් නම් ඒ වෙලාවල් මග හරින්න එපා. අලුත් වීඩියෝ එකකින් ඉක්මනින් හම් වෙන්නම්. පරිස්සමෙන් ඉන්න. ෆ්ලාවියා කියනවා එයාගේ නහය උඩ රතු පාට එකක එච්චරේ ගණන් ගන්න එපාලු. ඒ චෙරි ගෙඩියක් වගේ තියෙන්නේ. එයා ග්‍රවුන්ඩ් එකේ වැටුණු නිසාලු. ඒක ඉට්ස් ඕකේ කියලා කියන්න කිව්වා. Guys, I hurt my nose today, but that's okay. I'm fine. Okay.